සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි රසම රස සැර සීනි සම්බල් එකක් හදාගන්න විදිහ තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ලොකු ලුණු ග්‍රෑම් 300ක් මේ විදිහට හීනියට කපාගෙන මම මේකට අරගෙන තියෙනවා. අපිට මේකට උවමනා කරනවා කුරුඳු පොතු එනසාල්, ඒ වගේම රම්පේ කරපිංචා, සුදු ලුණු බික් 5-6ක් විතර මේකට පොඩියට කපලා එකතු කරගන්න ඕන. ඒ වගේම උම්බල කඩ මම ග්‍රෑම් 40ක් විතර අරගත්තා. සියඹලයට 7-8කුයි ඊළඟට සීනි තේ හැඳි 3කුයි මම මේකට අරගෙන තියෙනවා. සියඹල ටික මුලින්ම අපි උණු වතුර ටිකක් දාලා මේ විදිහට දිය කරලා අරගන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ ලුණු ටිකට මේ වගේ සියඹල ඇඹුල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. පාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන මුලින්ම අපි මේකට එකතු කරගත්තේ රම්පේ කරපිංච ටික. ඒ ටිකක් බැදීගෙන එනකොට දැන් මම එකතු කරගන්නවා පොඩියට කපාගත්ත සුදු ලුණු ටික. ඊට පස්සේ මම දාගන්නවා කුරුඳු පොතු ටිකයි එනසාල් ටිකයි. දැන් අපි එකතු කරගන්නවා ලුණු ටික. ලුණු ටික හොඳට කලවම් කරලා ලුණු කුඩු තේ හැන්දකුයි මිරිස් කුඩු තේ හැන්දකුයි කෑලි මිරිස් කුඩු තේ හැන්ද 2ක් විතර මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා උඹල කඩ ටික. උඹල කඩ ටිකත් එකතු කරලා මේක කලවම් කරගත්තට පස්සේ අපි මේක මීඩියම් හීට් එකේ විනාඩි 3-4ක් විතර ලුණු ටික හොඳට මැලවෙන්න තියාගන්න ඕන. ලුණු ටික මේ ගානට බාගෙට තැම්පුණාට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සීනි ටික. සීනි ටිකත් මේ විදිහට එකතු කරාට පස්සේ පියනකින් වහලා සාමාන්‍ය ගින්දරේම මේක විටින් විට කලවම් කරන ගමන් ලුණු ටික තව ටිකක් තැම්බෙන්න තියාගන්න. ලුණු ටික තව විනාඩි 2-3ක් මීඩියම් හීට් එකේ තම්බ ගන්න තියෙන්නේ. අන්තිමටම ලුණු ටික මෙන්න මේ පාටට ආවනම් හරි. ගොඩාක් කර ගන්නත් එපා. පාන් එක්ක බත් එක්ක ඕනම කෑමක් එක්ක මේ සීනි සම්බල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් MyCam YouTube channel එක බලලා අපේ රෙසිපි එක ඔයාලත් ඉගෙන ගත්තා වගේම අපේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.